ඇමරිකානු මේජර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී සියටල් ඕකාස් කණ්ඩෑම හා ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩෑම අතර තරඟයක් අද දිනේදී පැවැත්වුණා. ඉතින් මෙම තරඟයෙන් ලකුණු 81ක ජයක් ලබන්නට සමත් වුණේ ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩෑමයි. ඉතින් සියටල් ඕකාස් කණ්ඩෑම වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක නියෝජනය කරනවා. ඉතින් අද දිනය නම් දසුන් ශානකට සුබදායි දිනයක් බවට පත් වුණේ නැහැ. ඉතින් අද දිනේදී ඔහුට පන්දු යැවීමේදී දැඩි ප්‍රහාරයකට ලක්වන්නට සිදු වුණා. එහිදී ඔහු යොමු කළ පන්දු වාර 4ට ලකුණු 59ක් උදුරා ගන්නට නයිට් රයිඩර්ස් පිතිකරුවන්ට හැකියාව ලැබුණා. එහිදී 17 වන පන්දු වාරයේ යොමු කළ දසුන් ශානකට පිටම දැවැන්ත 6 පහරවල් 5ක් එල්ල කරන්නට නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක රෝමන් පවෙල්ට හැකියාව ලැබුණා. ඉතින් එම පන්දු වාරයේදී දසුන් ශානකට එරෙහිව ලකුණු 30ක් ලබා ගන්නට ඒ අනුව රෝමන් පවෙල්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් 6 පහරවල් 6ක අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට අවස්ථාව නොදී එම පන්දු වාරයේ අවසන් පන්දුවේදී දසුන් ශානක විසින් රෝමන් පවෙල්ගේ කඩුල දවා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරගයේදී කඩලු දෙකක් දවා ගන්නටද දසුන් ශානකට හැකියාව ලැබුණා. ඉතින් මෙම තරගයේදී පිත්තෙන්ද සාර්ථක වන්නට දසුන් ශානකට හැකියාව ලැබුණේ නැහැ. ඔහුට එහිදී ලබා ගැනීමට හැකුණේ පන්දු 7ක් තුල ලකුණු 14ක් පමණයි. ඉතින් මේ වන විට දසුන් ශානක නියෝජනය කරන සියටල් ඕකාස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 5 වෙනි තැනයි. ඉතින් කෙසේ හෝ දසුන් ශානකට ඉදිරි තරඟ තුල දක්ෂතා දක්වන්නට හැකියාව ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.